ඇත්තටම මං හෙව්වේ මට ආදරේ කෙනෙක්. මං ගැන හිතන කෙනෙක්. මට කැමති කෙනෙක් නෙවෙයි. මං වෙනුවෙන් කැප වෙන කෙනෙක්. හැබැයි මට ලැබුණේ මාව රවටන කෙනෙක්. මාව අඬවන කෙනෙක්. ඇස් දෙක කැඩෙනකල් බලාගෙන ඉන්න වෙන වැඩ කරන කෙනෙක්. ඒක තමයි මේ ලෝක ස්වභාවය හැටි. අපි හිතන පතන දේවල් අපිට ගොඩාක් ඈතයි. අපි නොහිතන නොපතන දේවල් හැම වෙලාවම අපිට ගොඩාක් ළඟයි. ඉතින් හැම දේම අඳුරගෙන බුද්ධිමත්ව ඇසුරු කරන්න ඕන කියලා දැන් මං දන්නවා. ඒත් එහෙම දැනගන්න කොටත් මං ගොඩාක් පරක්කුයි. ඉතින් මං කියන්නේ ඔයා පරක්කු වෙන්න එපා. ඔයාට ආදරේ කෙනෙක්, ඔයා ගැන හිතන වෙහෙසෙන කෙනෙක් මිස ඔයාට කැමති කෙනෙක් හොයාගන්න එපා. කැමති අය අපිට ඕන තරම් ලෝකේ හොයාගන්න පුළුවන්. හැබැයි කැමැත්තයි ආදරෙයි කැපවීමයි ඔයා වෙනුවෙන් වෙහෙස වීමයි මේ හැම දෙයක්ම කැමැත්තත් එක්ක ගත්තොත් ගොඩාක් වෙනස්.